ඔයාලා හැමෝටම සුබ දවසක් කියලා මම ප්‍රාර්ථනා කරනවා. අද අපි යන්නේ ටිකක් වෙනස් පැත්තකට. අපි යන්නේ අඹම්පොලට. අඹම්පොල වඳුරැස්ස කියන ගමට. ඒ දවස් කීපයක ඉඳන් කකුලක ආබාධයක් එක්ක වැටිලා ඉන්න ඇතෙක් බලන්න. එයාගේ නම තමයි බාතිය. බාතිය එයාගේ කකුලක තියෙන ආබාධයක් එක්ක කකුල හුඟක් ඉදිමිලා එතකොට ලොකු ආසාදිත තත්ත්වයක් ඇවිල්ලා තමයි තිබ්බේ. එතකොට වනජීවිකයන් ඊට පස්සේ පසුවෛද්‍ය නිලධාරීන් හුඟක් උත්සාහ කරා එයාට බෙහෙත් කරන්න. ඒත් මෙයාගේ තියෙන මේ දරුණු බවත් එක්ක එතකොට තුවාලේ තියෙන වේදනාවත් එක්ක බෙහෙත් කරන එක හුඟක් අමාරු වුණා. කොහොම හරි ඒත් එක්කම මෙයා ඒ ළඟ තියෙන මේ වඳුරැස්ස කියන ගමේ තියෙන වෙල්යායලා හිටියා දවස් කීපයක්ම. එතකොට ගමේ කට්ටිය ඇතාට කෑම දුන්නා. එතකොට පසුවෛද්‍ය නිලධාරීන් බෙහෙත් කරා. වනජීවිකයන් ගොඩක් මහන්සි වුණා. ලංකාවේ කිසිම දවසක එහෙම වැටිච්ච ඇතෙක් හෝ අලියෙක් නැකිට්ටෝලා නැහැ. ඒ කියන්නේ වැටුණා කියලා කියන්නේ එයාගේ අවසානය තමයි කියන මතයක් තමයි ලංකාවේ තිබ්බේ. මේ පසුවෛද්‍ය කාර්යාලයයි ඊට පස්සේ වනජීවිකයි උත්සාහ කළා තිබු බැකෝ එකක් ආධාරයෙන් මෙයාව නැකිට්ටවන්න. කොහොම හරි ඒක සාර්ථක වෙලා තියෙනවා. තුවාලෙත් දැන් ටිකක් අඩු වෙලා. එතකොට ආසාදිතත්වය කියන්නේ ටිකක් අඩු වෙලා ගිහිල්ලා තියෙනවා. දැන් මෙයාට ඇත්තටම බොහෝ දුරට හොඳයි. ඒ නැකිට්ටා කියලා කියන්නේ ඉස්සරහට එයාට සනීප වෙන්න තියෙන සුව වෙන්න තියෙන ප්‍රතිශතය හුඟක් වැඩි. මෙතන බලන්න පුළුවන් ඕගලන්ට මේ ගමට ඇවිල්ලා තියෙන අන්තිමටම මං හිතන්නේ ගමේ ඉන්න මිනිස්සුන්ට ස්තුතියි කියලා හිතාගෙන වෙන්න ඇති. එහෙම ඇවිල්ලා තියෙනවා. එහෙනම් මේ වගේ තවත් ලස්සන වීඩියෝකින් හම්බෙමු. එතකන් ඕගලන්ට සුබ දවසක්. ජය වේවා.